අපේ විහඟට තව තිබ්බේ නෑ ටීචර්. තාම එක්සෑම් තිබෙවත් නැද්ද? නෑ ටීචර්. හරි. ඉංග්‍රීසි තිබ්බේ නෑ. එහෙනම් අපේ අනිත් අයටත් එහෙමද පුතේ එක්සෑම් තාම තිබ්බේ එහෙම නැද්ද? නෙත්මි එක්සෑම් තිබ්බේ නැද්ද පුතේ? නෑ ටීචර් අපිට. නැහැ. පුදුමයි නේද? එතකොට චතුෂ එක්සෑම් තිබ්බේ නැද්ද පුතේ? දැන් එක්සෑම් තමයි ටීචර් මේ බදාදා තමයි ඉංග්‍රීසි තියෙන්නේ. ඉංග්‍රීසි එකනේ. එහෙනම් ඉතින් මේ පොඩ්ඩක් ඉතින් මේ ගමන මොකක් හරි කරලා ලියන්න අපි ඊළඟ සෙකන්ඩ් ටර්ම් එකේ ඉඳලා රෙඩි වෙමු. හරි. එහෙනම් අපි අද පටන් ගමු පුතේ. අපි දැනට කතා කර හිටියේ ගිය සති. ඒ කියන්නේ අපි දැන් ගිය සති නෙමෙයි ඊට කලින් සතියේ අපි කතා කරා පුතේ නෝටිස් ගැන. ඒ කියන්නේ ඔයාලගේ O level පේපරේ part 1 එකේ 6 වෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් එක ටොපික් එකක් කතා කරලා ඉවර කරා. notices. එතකොට මම ඔයාලට හැම තිස්සෙම කියන්නේ ප්‍රශ්නෙම්ම පුළුවන් තරම් උත්තර ගන්න. එතකොට පුතේ ඔයාලට වරදින්නේ නැහැනේ. තමන් හිතලා ලියනවට සාපේක්ෂව ප්‍රශ්නෙන් ගන්න තරමට පුතේ ඔයාලට ලියන්න පුළුවන්. හරි. අද කතා කරනවා ඒකටම අදාළ ටොපික් එකක්. පුතේ දැන් ගිය පාර notices ආපු හින්දා ඔයාලට සමහර විට notice එන්නේ නැති වෙන්න පුළුවන් පුතේ. ඒ නිසා අපි චුට්ටක් අනිත් දේවල් ගැනත් කතා කරමු. අපි නෝට් ගැන කතා කරන්නත් ඕන. හරි. මට කියන්න පුතේ notices විතරයිනේ කතා කරන්න ඇත්තේ note writing ගැන එහෙම කතා කරන්නේ නැතුව ඇති. හරි. ඔයාලා දන්නව නේද පුතේ අපි ඔය පොඩි චිට් ලියන්නේ. මට අද එන්න විදිහක් නැහැ. මේ මොකක් හරි දැන් නම් ඉතින් ඔයාලා මැසේජ් එකක් නේ දාන්නේ. හරි. ඉතින් මැසේජ් නේ අපි කොහොමත් කරන්නේ. හැබැයි අපිට දැන් ඉතින් මේ අපිට ප්‍රශ්නයක් විදිහට එනවා write a note කියලා. පුතේ එක ප්‍රශ්නයක් එනවා write a notice. අපි දැන් notices ගැන කතා කරලා තියෙන්නේ. එතකොට පුතේ ඔයාලට තව ප්‍රශ්නයක් එනවා එතනම write a note. එහෙම නැත්නම් write a reply note. පුතේ මේ note එකක් කියලා කියන්නේ පොඩි චිට් එකක්. ඔයාලා ඔය යාළුවන්ට ලියනවල ගර්ල්ස් ලට එහෙම ලියනවා ඇතිනේ. පොඩි චිට් කෑල්ලක් ලියන්නේ. මෙන්න මෙහෙමයි. ඔය සමහර අපි යාළුවන්ට යවනවා නේද පුතේ පොඩි කාලේම අර තමන්ගේ නංගි අතේ හරි මල්ලි අතේ හරි යවනෝ නේද? ඔයා මේක යාළුවට දෙන්නකෝ කියලා. ඔයා ලියනවා මට අද එන්න විදිහක් නෑ ඉස්කෝලේ මට උණ හැදිලා මට ගෙදර වැඩ ටික මල්ලි අතේ එවන්න. අන්න ඒ වගේ ලියන පොඩි ඒවට තමයි පුතේ අපි කියන්නේ නෝට් එකක් කියලා. අපි ඒවට තමයි පුතේ කියන්නේ නෝට් කියලා. එතකොට මතක තියාගන්න ඕන පළවෙනි කාරණාව තමයි අපි නෝට් එකක් ලියනකොට හරිද පුතේ අපි නෝට් එකක් ලියද්දී ඒකේ අපි දාන්න ඕන ආමන්ත්‍රණයක් හරිද නෝට් එකක් ලියනකොට පුතේ අපි දාන්න ඕන දේ තමයි ආමන්ත්‍රණයක් අපි කොහොමද ආමන්ත්‍රණය දාන්නේ ඩියර් කියලා දානවා ඔයා ලියන්නේ අපි හිතමු විහඟට නම් ඩියර් විහඟ. චතුෂට නම් ඩියර් චතුෂ. ඩියර් නෙත්මි ඩියර් හසිත්. ඔය විදිහට අපි අදාළ කෙනාට දානව නම. හරිද? ඊට පස්සේ පුතේ මෙන්න මේ කෙලවරින්. ඒ කියන්නේ කෙලවරින් කියන්නේ නෝට් එක ලියද්දි මෙන්න මේ සයිඩ් එකෙන් අපි දිනේ දාන්න ඕන අද දිනය. මම දාන්නම්කෝ අද දිනේ. එතකොට මම ආපස්සට දාන්නම් පුතේ. ඒක ලේසියිනේ. 9යි 5 වෙනි මාසේ 2025 වලට ඕන විදිහකට මේ දිනේ දාන්න අනිත් අර අපි කතා කරන විදිහට ඒ කියන්නේ අපි දාන්නේ මේ 9th of May එහෙම දාන්නේ එක ගැටලුවක් නෑ මම ඔය නිකන් ඔහම ඩේට් එක දානවා ඊළඟට පුතේ අදාළ විදිහට ඔන්න කාරණාව ලියනවා මේ සයිඩ් එකෙන් දානවා ඊට පස්සේ ඔයාගේ නම අපි දාමුකෝ නෙත් නිහාල් වගේ නමක් දාමු ඔන්න අපි අන්තිමේට දානවා තමන්ගේ නම ඔය ස්ටෙප් එක තමයි යන්නේ. හරිද? ඔය ඔහොම තමයි රිප්ලයි එකක් ලියන්නේ. දැන් පුතේ අපි රිප්ලයි ලියනකොට අපි ප්‍රශ්නෙම්ම උත්තර ගන්නයි දැනගෙන ඉන්න ඕන. තේරුණාද? අපි හැම වෙලේම උත්තරයක් ගන්න ඕන ප්‍රශ්නෙම්ම තමයි. ඔයාලට මේක කොච්චර ලේසියිද කියලා තේරෙවි. මම ඔයාලට මේ පාස් පේපර් එකකින් එක පෙන්නන්නම්. අපි නිකන් ඒවා ලියන්න කලින් පාස් පේපර්ස් වලින් බලමුකෝ. ඔයාට එතකොට තේරෙවි මම මේ කියන දේ කොච්චර ලේසිද කියලා. මේ රිප්ලයි එකක් ආවතින් කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද කියලා. එන්න මම පාස් පේපර් ටිකක් ගන්නකම් පුතේ. ටීචර්. ඔව් පුතේ. නෝට් කරා ටීචර්.
නෝට් කරාද? ඔව් ටීචර්. එහෙනම් අපිට ඊළඟ එකට තමයි යන්න තියෙන්නේ. නෝට්ස් කරා නම් අපිට යන්න තියෙන්නේ lost ලියන්න. අපි ඒක කතා කරමු එහෙනම්. මං හිතන්නේ එදා හිටියේ නෝට්ස් කරද්දී හසිත් එහෙම හිටියේ නෑ වගේ මගේ ඔළුවේ මතකයක් තියෙනවා. එහෙම වුණොත් පුතේ වට රෙකෝඩින් එකක් බලන්න වෙනවා. හරි කමක් නෑ අපි මෙහෙම කරමු. හසිත් ඔයාලට නෝට් ලියන්න පුළුවන්ද පුතේ? හසිත් නේද මට ලියලිය දැන් ටිකක් පුළුවන්නේ. මට කවුරු හරි කෙනෙක් නෝටිසස් එහෙම ලියලා දැම්ම හරියටම. මට කවුද කියලා හරියට මතක නැහැ. එයාගේ ලොකු අවුලක් තිබ්බේ නැහැ. ටිකක් විතර. හරි. කමක් නෑ පුතේ. මං ඒ ලෙසන් එක අද ලෙසන් එක ඉවර කරලා අන්තිමේට පොඩි එකක් ප්‍රශ්නයක් අරන් කියලා දෙන්නම් හසිත්. එතකොට ගැටලුවක් නෑනේ පුතාගේ ඔළුවට යයි. එහෙම නැතුනොත් මං ආයෙ කියලා දෙන්නම්. හරි. පුතේ එහෙනම් අපි අද කතා කරමු නැතිවීමක් සම්බන්ධව. එන්න පුළුවන් තව විදිහක් තමා පුතේ නැතිවීමක්. දැන් ඔන්න නෝට් එක ගැන අපි කතා කරලා ඉවරනේ. තව එන්න පුළුවන් දෙයක් තමයි නැතිවීම. ඔය මට මතක විදිහට පුතේ 2020 2020 පේපර් එකට ආව නැති වෙච්ච දෙයක් ගැන. මට මතකයේ ඒකේ බෑග් එකක්ද මට හරියට මතක නැහැ මොකක්ද ඒ කියලා මම මේ ප්‍රශ්නේ පෙන්නන්නම්. පුතේ දැන් ඔයාට දෙනවා ඔන්න ඔයා ඉස්කෝලේදී ඔයාට නැති වුණහලු ඔයාගේ බෑග් එක. හරිද? එතකොට ඔයා ලියන්න ඕනි කොහොමද? මගේ බෑග් එක නැති වුණා අද ඉස්කෝලේ මේන් හෝල් එකේදී. ඊට පස්සේ කට්ටියට ඒක අඳුර ගන්න සංඥා දෙන්නත් එපා. මගේ බෑග් එක කළු පාටයි ඒකේ කී ටැග් එකක් තියෙනවා. ඒකේ මගේ මේ අත්‍යවශ්‍ය ෆයිල් එකක් තිබ්බා. ඒකේ මගේ නම තිබ්බා. ඒ බෑග් එකේ මේ පොකට් දෙකක් තිබ්බා. අන්න ඒ වගේ පොඩි විස්තරයක් කරනවා. ඊට පස්සේ පුතේ ඔයා කියන්න ඕනි මොකද්ද? ඔයා ඒක හොයාගත්තොතින් මට රිටර්න් කරන්න. නැත්තම් ඒක හොයාගත්තොතින් ඉස්කෝලේ ඔෆිස් එකට දෙන්න. අන්න ඒ වගේ කියන එකක් තමයි පුතේ මේ lost එකක් කියලා කියන්නේ. lost කියන්නේ නැතිවීමක්. හරි. පුතේ අපි ඒකත් පාස් පේපර් එකකින්ම ගමු. එතකොට ලේසියිනේ. මම ප්‍රශ්න ලියන ඒවා වෙනම දෙන්නම්. ඊට කලින් ඒකත් ගමු පාස් පේපර් එකක් ආශ්‍රයෙන්ම. හැබැයි ලොස්ට් පුතේ ගොඩක් ඇවිල්ලා නැහැ. මට මතක විදිහට අවුරුදු 10ක් විතර අරන් බැලුවොතින් මෑතකම ආවේ 2020. එතකොට අර එන්නෙම නැති දැන් පුතේ පේපර්ස් වල මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාලා මේ පාර පේපර් එක දැක්කනේ. ඒ පේපර් එකේ පුතේ තිබ්බේ අර if conditional එහෙම තිබ්බ part 2 එකේ. එතකොට පුතේ මේ if conditional එක එහෙම ගොඩ දවසකින් ආවෙම නැති එකක්. කියන්නේ මට මතක විදියට මම මේ අවුරුදු 10ක 12ක පාස් පේපර්ස් බැලුවා ඒ වගේ තිබ්බෙම නැහැ. දැන් ගිය අවුරුද්ද බලන්න. ගිය අවුරුද්දේ උනේ announcement එකක් දුන්නා. announcement මීට කලින් ඇවිල්ලාම තියෙනවද නැහැ. ඒතර දැන් පොඩ්ඩක් පේපර්ස් හදන රටාවක් තියෙනවා පුතේ අර නිකන් පොත්වල අර නිකන් මුළු වලින් වගේ. ඒක පොත්වල හැම තැනින්ම වගේ හදන තත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා අපි දැන් එන ඒවට සාපේක්ෂව මෙච්චර කාලයකට ඇවිල්ලා නැහැ. බලන්න පුතේ මේ ඔයාලට පේන්නේ නම් නැතුව ඇති ඒක. ඉන්න මම ආයෙ ෂෙයා කරන්නම්. හරි. ඔය දැන් පේනවනේ. පුතේ මෙන්න මේ 10 වෙනි ප්‍රශ්නේ උනත් බලන්නකෝ. මෙහෙම ප්‍රශ්නයක් පුතේ ගොඩ දවසකින් ඇවිල්ලා තිබ්බේ නෑ. අවුරුදු ගාණකින් ඇවිල්ලා තිබ්බේ නෑ. හැබැයි මේක හරි සිම්පල් ප්‍රශ්නයක්. ගොඩක් පුතේ මේ වගේ ඒවා කතා නොකරන තැනක්නේ. හරි ලේසි. හැබැයි මේවා වලට මතක නැහැ. මොකද මේවා ගැන වැඩි කතා කරන්නේ නැහැ. අර ප්‍රශ්න හදන්නේ. හරි ලේසි දෙයක් තියෙන්නේ. දන්න කෙනා ගොඩ ගියා. මේවා දන්නේ නැති කෙනා අවුල් වුණා. මේවා අර පොඩි කාලේ වගේ කියලා දෙන ඒවා ඇඩ් කරලා තියෙන්නේ පුතේ. අපි ඕවා ගැන හිමින් හිමින් කතා කරනවා. හරි. නෑ මේකත් නෙමෙයි. 21 මට මතක. ඉන්න පුතේ පේනව නේද? ටිකක් හරි පේනව නේද?
බලන්න මට චුට්ටක් බොඳ වෙලා වගේ ඔයාලට පේන ගතියක් මට දැනෙනවා. හරි දැන් හරි ඇතිනේ ටෙස්ට් 6. හරි දැන් පේනවා ඇති. හරි මේක තමා පුතේ ප්‍රශ්නය. ප්‍රශ්නේ දෙන ක්‍රමෙත් බලා ගන්නකෝ ඔයාලා. බලන්න මේ ප්‍රශ්නේ මොකද්ද දීලා තියෙන්නේ. You lost. You කියන්නේ පුතේ ඔබ එහෙම නැත්නම් ඔබට. වචන දෙකම ගන්නවනේ පුතේ අපි වාක්‍ය මුලාවහම. හරි ඔබට. lost කියන්නේ පුතේ නැති වුණා. ඔන්න ඔයාට නැති වුණාලු. මොකද්ද නැති වෙලා තියෙන්නේ? Your pencil case. ඔයාගේ පැන්සල් පෙට්ටිය තමයි පුතේ නැති වෙලා තියෙන්නේ. කොහෙදිද? In the school library. පාසලේ පුස්තකාලෙදී. You want to find it. ඔයාට want කියන්නේ අවශ්‍යයි. මොකද්ද පුතේ ඔයාට අවශ්‍ය? To find it. ඒක සොයා ගන්න ඔයාට අවශ්‍යයි. Write a notice. දැන් කියන්නේ මොකක් ලියන්න කියලාද? Write a notice. දැන්වීමක් ලියන්න කියලාම තමයි මේ කියන්නේ. හැබැයි මේක මොන වර්ගයේ දැන්වීමක්ද පුතේ? නැතිවීමක් සම්බන්ධව දැන්වීමක්. ඒ වගේ තැන්වලදී පුතේ අපි මාතෘකා විදිහට දාන්නේ lost නැතිවීමයි. අන්න ඒ වගේ තමයි අපි ටොපික් එක දාන්නේ. දැන් අපි දැන් ඕක දෙන්න පුළුවන් පුතේ අනිත් පැත්තට. ඔයා කොහේ හරි තැනක තිබිලා පර්ස් එකක් හොයාගත්තා. දැන් ඔයා හොයාගෙන තියෙන්නේ. ඔයාට ඕන අයිතිකාරය හොයන්න. ඒත් මේකමයි නේද ෂුට්. ඒ කියන්නේ මේ කරුණු ටිකමයි ඒකෙදි ටැග් කරන්න ඕනේ. වෙනසකට තියෙන්නේ ඔයාගේ you lost නෙමෙයි I found. මම හොයාගත්තා. අන්න ඒ වගේ මතක තියාගන්න ඕන. ඒ වගේම එන්න පුළුවන් පුතේ. මෙතන lost කියන්නේ නැති වුණා. ඔයාලට found එක ලියන්න ආවත් ඕකම තමයි. අපි මේ දෙවර්ගෙම අද කතා කරනවා. හරි. එතකොට දැන්වීමක් වගේ එකක් ලියන්න තමයි තියෙන්නේ. බලන්න පුතේ මොනවද මේකේ ඇඩ් කරන්න කියලා තියෙන්නේ. The date. ඒක ලියන්න පුළුවන් නේද? ඒක නැති වෙච්ච දවස. The date. It was lost. මෙන්න මේ අනිත් පැත්තටම it was lost. ඒකෙන් උත්තරයක් ගන්න පුළුවන්. It was lost on. ඒක නැති වුණා. එතනම දාන්න it was lost on. කියලා ඔන්න ඔයාලා දිනයක් දානවා. Last Friday. නැත්නම් it was lost yesterday. ඊයේ තමයි ඒක නැති වුණේ. අපි එහෙම දානවනේ. ඊළඟට පුතේ බලන්න. අන්න වෙනස මතක තියාගන්න. දැන් notices වල මම කියවනේ date time පහලට දාන්න පුළුවන් කියලා. හැබැයි මේ වගේ lost එක පුතේ අපිට එහෙම දාන්න බෑ. අන්න ඒ තැන් හොඳට ඔලුවට අවබෝධ කරගන්න. ඊළඟට පුතේ මේකේ කියනවා things. පුතේ things කියන්නේ දේවල් in the pencil case. pencil case එකේ මොනවද තිබ්බ? ඔයාලට කියන්න පුළුවන් ඒකේ මගේ identity තිබ්බා. ඊට පස්සේ මොන හරි මේ වගේ විශේෂ දේවල් දාන්න පුතේ. පෑන් තිබ්බා, identity card එක තිබ්බා. ඊට පස්සේ මගේ මොකක් හරි මේ ID card of මේ මොකක් English society එකේ ID card මොන හරි ටිකක් දාන්න පුළුවන්. අන්න ඒ දෙක හරි. ඊළඟට මේ අන්තිම එක නම් කියලා තියෙන්නේ මොකද්ද? If found. කවුරු හරි හොයාගත්තොත් where to return it. ඒක ඔයාලට කියන්න පුළුවන් කොහොමද? ඔයා හොයාගත්තොත් ඒක කැන්ටින් එකේ තියන්න. ඔන්න ඔහොමයි ලියන්නේ. හරි. එතකොට පුතේ පටන් ගැම්ම අපි දැනගන්න එපා. පටන් ගන්නකොට අපි මාතෘකාව ලියනවා පුතේ lost කියලා. අපි පටන් ගන්නකොට lost කියලා ලියනවා. නැතිවීමක්. ඔන්න ඔහොම අපි පටන් ගන්නවා. lost එකක්නේ. අපි ඉතින් ඔන්න lost කියලා පටන් ගන්නවා. මම මොකද්ද කිව්වේ ප්‍රශ්නෙන් උත්තර ගන්න හැම වෙලේම මෙතන මොකද කරන්න ඕන? ඔයා කියලානේ තියෙන්නේ. ඒ ඔක්කොම Tamanට හරව ගන්න ඕන. දැන් මෙතන ඔයාට නැති වුණ එක පුතේ එහෙනම් කොහොමද දාන්නේ අපි you වෙනුවට මොකද්ද පාවිච්චි කරන්නේ? I. දැන් මෙතන ඔයාට නැති වුණේ. දැන් ඔයා ඔක ලියන්න ඕනේ මට නැති වුණා. පුතේ අර සරලව මං කියන්නේ ඔතන තියෙන්නේ ඔයා මධ්‍යම පුරුෂ වගේ එකක් නේ. ඒ හැම එකක්ම Tamanගේ පැත්තට හරව ගන්න. ඔයාට වෙච්ච සිද්ධියක් කියලා මේක හිතන්න. හරි. I lost. මට නැති වුණා. එතකොට your pencil case ද පුතේ. Tamanගේ පැත්තටනේ ඔක්කොම හරවන්න ඕන. I lost. මට නැති වුණා. ඔයාගේ pencil case එක නේ මගේ එකයි නැති වුණේ නා. I lost
වෙනස් කරන්න ඕන තැන් දෙකයි ඔතන තියෙන්නේ. you වෙනුවට I දානවා. ඔයාගේ වෙනුවට ඒක මගේ කරනවා. දැන් ඔක ලියන්නේ මමනේ. pencil case in the school library. ඔන්න ඒකත් ලිව්වා. දැන් you want to find it. ඔයාට ඒක හොයාගන්න ඕනි කියලා කියන්නේ. එතකොට පුතේ ඒක ඔයාට නෙමෙයි හොයාගන්න ඕන මටනේ. මමනේ ඕක ලියන්නේ. එහෙනම් එතනත් මොකද කරන්නේ? I දානවා. හරි. I want to find it. එතෙන්ට වෙනකන් චතුෂ, නෙත්මි, හසිත්, විහඟ පුතේ ඔයත් හතර දෙනාට තේරුණාද? ඔව් ටීචර්. ඔව්. ඔව් ටීචර්. ඕකේ. එතෙන්ට වෙනකන් ඕකේනේ හරි. ඔන්න අපි ඒ ටික ලිව්වා. ඊළඟට පුතේ ඒක නැති වුණ දවස පුතේ මේ දවස් ලියන තැටි හොඳට මතක තියාගන්න පුතේ. අපි අනාගතයේ දෙයක් තියෙන දවසක් ලියනවා නම් අර කටපාඩමින් ඒ තැන් හොඳට ඔළුවට දාගන්න පුතේ. එතකොට වරදින්නේ නැහැ. ඒව නිකන් දැන් මං උනත් මේ අපි ඉස්සර O level කාලේ අපි ඒක සමහර 9 10 දී පාඩම් කරගත්තේව තමයි තාමත් අපේ ඔළුවේ තියෙන්නේ. නිසා ඒක මතකද? It will be අනාගතයේ දෙයක් තියෙනවා නම් it will be held on කියලානේ පුතේ අපි දාන්නේ on කියලා දිනේ දානවා ඒකටම at කියලා time එක දානවා ඒකටම at කියලා place එක දානවා ඔන්න ඕකනේ කරන්නේ ඒ ඉස්සරහට තියෙන දෙයක් ගැන ලියද්දි හරිද දැන් පුතේ මේක නැති වෙලා ඉවර දෙයක්නේ එහෙනම් ඉතින් will be දාන්න බෑ එහෙනම් it was lost ඒක නැති උනේ මම දාන්නම් ඊයේ කියලා නැත්තම් ඔයාලට ඕන එකක් දාන්න පුළුවන් it was lost yesterday ඒක නැති උනේ ඊයේ මම දානවා at කියලා time එකක් පුතේ මට ටයිම් එක හරියටම නිශ්චිත නෑනේ පුතේ මං ඉඳ about කියලා දාන නිකන් ඒක නැති උනේ හවස මං කියන ඒක නැති උනේ එකට විතර ඒක නැති උනේ හරියටම එකට කියලා අපිට කියන්න බෑනේ පුතේ අපි නිකන් ගෙස් කරනවා ඒක නැති උනේ නිකන් එකට විතර ඒ හින්දා තමයි මං about දැම්මේ about වල තේරුම තමයි පමණ කියන අදහස at about 1 pm හරිනේ එකට විතර ඒක නැති උනේ හරිනවනේ මම ඒ කතාව කියලා ඉවරයි. Things in the pencil case. කොහොමද පුතේ මේකේ තිබ්බ දේවල් ලියන්නේ? කොහොමද ලියන්න පුළුවන් pencil case එකේ තිබ්බ දේවල්? කොහොමද අපි ඒක ලියන්නේ? පුතේ අපිට මේක ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම පැත්තකින් ලියන්නම් ඒ ක්‍රම ටික. අපිට ලියන්න පුළුවන් there is. ඒකේ තිබුණානේ එහෙනම් there was. ඒකේ තිබ්බනම් there was. මතක ඇති පොඩි කාලේ මේ දේවල් කියලා දෙනවා. there was කියන්නේ පුතේ තිබුණා. මම ලියනවා there was. එක දෙයක් නම් there was. මම ලියනවා there was black pen. කළු පෑනක් තිබ්බා. there was a black pen. ඒකේ කළු පෑනක් තිබ්බා. ඔන්න බලන්න පුතේ. there was කියන්නේ තිබ්බා. there was තිබ්බා. මොකද්ද තිබ්බේ කළු පෑනක්. there was a black pen කියලා ඔන්න ලිව්වා. පුතේ ඒකේ ගොඩක් මොනවා හරි තිබ්බනම් අපි මොකද්ද පාවිච්චි කරන්නේ? there were කියන ඒවා. මතක තියාගන්න එතැන්. ඒකේ ගොඩක් තිබ්බනම් there were මං කියනවා පුතේ ඒකේ නිල් පෑන් දෙකක් තිබ්බා. එහෙනම් there were two blue pens. හොඳට මතක තියාගන්න ලියන ක්‍රම දෙකක් ඔන්න මේක එක ක්‍රමයක් පුතේ. ඒකේ කළු පාට එක පෑනක් තිබ්බ හින්දා there was a black pen. හරිද? ඒකේ හැබැයි නිල් පෑන් දෙකක් තිබ්බ. ඒක බහුවචනයක්. එහෙනම් පුතේ there were two blue pens. ඔය විදිහට අපිට ඒකේ තිබ්බේවා ලියන්නත් පුළුවන්. ඕනම් පුතේ අපිට ලියන්න පුළුවන් තව විදිහකට ලියන්න පුළුවන්. a black pen. මම මේ ක්‍රම කීපයක් කියලා. a black pen was in my purse. In my pencil case. In my pencil case. ඔය හැම ක්‍රමයකටම පුතේ ඔයාට ඕන එකක් ලියන්න පුළුවන්. තේරුණාද? එක කළු පෑනක් තිබ්බ මගේ පර්ස් එකේ. අපි ගමු ප්ලූරල් එක මේකේ. පෑන් දෙකක් තිබ්බ කියන එක. එහෙනම් කොහොමද ලියන්නේ ඒක? two blue pens. එහෙනම් was නෙමෙයි were. in my අර විදිහටම ලියනවා පුතේ in my pencil case. ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒකේ තිබ්බ දේවල් වලට ලියන්න. නැත්තම් ඔයාට මෙහෙම ලියන්න පුළුවන්. තව ක්‍රමයක් මම මේ කියන්නම්. ගොඩක්ම පුතේ ඔය මන් දැන් ලියපු ක්‍රම දෙකම තමයි ගොඩක්ම සූටබල් වෙන්නේ. ඕනනම් ඉතින් අපිට කියන්න පුළුවන් මේ විදිහට.
it had ඒකේ තිබ්බා. කලර් එක පේන්නේ නැහැ කියලා මට හිතෙනවා. හරි. It had a blue pen. Sorry, it had a black pen. ඒකේ තිබ්බ කළු පෑන. එහෙම කියන්නත් පුළුවන්. ඕනනම් තව කියන්න පුළුවන් it had two. ඒකේ නම් පුතේ hadම තමයි එකක් වුණත් ගොඩක් වුණත්. It had two blue pens. තේරුණා නේද? ඔය ක්‍රම තුනටම ඔයාලට තිබ්බ දේවල් කියන්න පුළුවන්. ඔයාලා එතනින් ගැලපෙන ක්‍රමයක් පාවිච්චි කරන්න පුතේ. මම ගොඩක් කැමති මම මේ green color එකකිනුයි මේ red color එකකිනුයි දීලා තියෙනවා පාවිච්චි කරනවා නම්. තමනේ ඔයාලගේ වයසට ගැලපෙන්නේ ඒ වගේ එකක් තමයි. ඔන්න ඔය වගේ පුතේ ඔයාලා තිබ්බ දේවල් ටිකක් ලියන්න ඕන. ඕනනම් පුතේ මේක එකටම ලියන්න පුළුවන්. a black pen කමාවක් my ID card කමාවක් මොනා හරි correction pen was in my sorry එතකොට was දාන්න බෑ. ඒතර ගොඩක්නේ were in my pencil case. ඔය වගේ ඔයාට ඔක්කොම එකට කියන් යන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. අර ඉතින් පුතේ ඒක වඩාත් හොඳයි නේද? හැම එක මොහොම කියන්න ගියාම වත්තර. ඒක නිකන් පොඩි ළමයෙක් එකක් වගේ වෙනවනේ. ඔක්කොම දේවල් එකට කියන්න. කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. හරි. පුතේ ඕන නම් ඔයාට ඔගේ shape එක කියන්නත් පුළුවන්. කොහොමද අපි ඒකේ shape එක කියන්නේ? හරි සරලයි. ඒක නිල් පාට පර්ස් එකක්. It is a blue color. It is a blue color. Blue color. අපි round කියලාත් ගමු. Blue color round. ඒක පොඩක් මේ අපි ගමු නිකන් රවුමක් වගේ කියලා. It's a blue color round pencil case. ඔන්න ඔය වගේ ඔයාලට ඒක ගැන විස්තර කරන්න පුළුවන්. ඔයාලට පුතේ ඔය විස්තර කරන ඒවා පුරුදු වෙන්න. මොකද දන්න ඔයාලට මම ඊළඟට දෙන ඒ වගේ විස්තර කරන්න આવතින් එහෙම. ඔයාලා it is තදා තමයි ඒක විස්තර කරන්නේ. ඒක blue color එකක්, ඒක leather bag එකක්, it is a leather bag. ඊට පස්සේ ඒකේ පුතේ pocket දෙකක් තිබ්බ කියන එකත් අපිට ලියන්න පුළුවන් කොහොමද? There were two pockets. ඒකේ සාක්කු දෙකක් තිබ්බා. පුතේ මේ ක්‍රම ටික මතක තියාගන්න ඕන. හරි. ඒකත් හරිනේ. දැන් පුතේ lost එක අනිවාර්යෙන්ම ලියන්න ඕන දේ. මම මෙන්න මේ පැත්තෙන් ලියන්නම් අනිවාර්යෙන්ම ලියන්න ඕන දෙයක් මේක. ඔන්න lost එක පුතේ අනිවාර්යෙන්ම ලියන්න ඕන දෙයක් මේක. අපි අන්තිමේට lost එක පුතේ කොහොමත් මම මෙතන මේ part දෙකක් දාලා ඒක ලියන්නම්. එතකොට ඔයාලට එතනින් clear වෙයිනේ එතන. හරි. පුතේ lost එක අපි අනිවාර්යෙන් ලියන්නම ඕන නේද? ඔයාට හම්බුනොතින් ඒක return කරන්න කියන කතාව අත්‍යවශ්‍යයිනේ. කොහොමද ඒක ලියන්නේ? ඔයාට හම්බුනොත් පුතේ ඔයාට ඔන්න අහගන්න එක ලියන විදිය. පුතේ ඔයාට හම්බෙනවා කියන්නේ you found කියන එක. දැන් අපි ඒක විස්තර කරනවා කොහොමද? ඔයාට හම්බ වුණොත්. එහෙනම් අපි ඒක කියන්නේ පුතේ if දාලා. If you found ඔයාට හම්බ වුණොත් මොකද්ද පුතේ? ඒක. එහෙනම් it. If you found it. පුතේ මෙතන මේ if කියන තැන මේ කැඩෙනවා. එකට නෙමෙයි ලියන්නේ. නැත්නම් ඔයාලා එහෙමත් ලියාවි. ඔයාට ඒක හම්බ වුණොත්. ඔයාට හම්බුණොත් පුතේ මොකද කරන්න ඕනේ? If you found it. ඔයාට ඒක හම්බ වුණොත් කරුණා කරලා. අපි ඒක පොඩ්ඩක් අර කියන්න එපා ආචාරශීලී විදිහට. Please return කියන්නේ පුතේ නැවත දෙන්න. Please return. මොකද return කරන්න කියන්නේ ඒක. If you found it. ඔයාට ඒක හම්බ වුණොතින් please return it. කරුණාකරලා ඒක return කරන්න to the office. අන්න එහෙම එකක් දාමු පුතේ ලේසියිනේ. office එකට return කරන්න. ඔන්න ඔහොම තමයි ලියන්නේ. එච්චරයි. ඊළඟට පුතේ ඕනනම් අර අන්තිමේට පොඩ්ඩක් දාන්න ඔයාගේ නම අපි හිතමුකෝ නෙත්මි කියලා. ඔන්න නෙත්මි කියලා අන්තිමේට දාලා පුතේ ඔයාව contact කරගන්න එක්ක දාන්න නෙත්මි කියලා දාන්න පුළුවන් grade 11E. එතකොට පුතේ ඔයා ඉන්න grade 11E කියලා දාන්න ඔයාගේ නම නෙත්මි කියලා තව කෑල්ලක් දාන්න. එතකොට ඔයාට උනත් එයාට return කරන්න පුළුවන්. හරි.
ඔන්න ඔච්චරයි ලියන්න තියෙන්නේ. පොඩ්ඩක් ඔයාලට සංකීර්ණත්වයක් දැනෙනවා ඇති. හැබැයි ලියාගෙන යද්දී ඒක අවුලක් වෙන්නේ නැහැ. මොකද මම හැමදේම මෙතන කියලා දීපු හින්දා. පුතේ අහන්න ප්‍රශ්න තියෙනවද විහඟ? පුතේ ඔයාලට තේරුණාද? ඔව් ටීචර්. අපි ටිකක් ලියාගෙන යමු. එතකොට අවුලක් වෙන එකක් නැහැ. හසිත් පුතේ ඔයාලට තේරුණාද? ඔව් ටීචර්. චතුෂ, නෙත්මි, තේරුණා ටීචර්. අපේ නෙත්මි ටීචර් මේ දෙවන think in the pencil class කියලා. ආයි කියන්න පුතේ. ඔය දෙවන තියෙන්නේ. things in the pencil case කියන එකද? ඔව් ඒකට මොකක්ද ලියන්න ඕනේ? පුතේ ඒකට තමයි මම ඔය උඩ ලියලා තියෙනවා පේනවද පුතාට black color එකකින් වාක්‍ය දෙකකුයි මේ ඊට පස්සේ green color එකකිනුයි red color එකකිනුයි වාක්‍ය හයක් පේනවද පුතේ මම උඩම ලියලා තියෙනවා. ඔව් ටීචර්. අන්න ඒ වගේ පුතේ ඒකේ තිබ්බ දේවල් අපිට ඔය ක්‍රම තුනටම ලියන්න පුළුවන් කියලා තමයි නෙත්මි පුතේ මම ඒක දුන්නේ. තේරුණා නේද? මම ඔක ලියාගන්න මම ඔක ලියලා පැහැදිලි කරලා දෙන්නම්. හරි. පුතේ මෙහෙම කරන්නකෝ ඔයාලා මුලින්ම date එක දාගෙන මේ උඩින්මම ලියලා තියෙනව නේද වාක්‍ය ටික. It had a black pen. මෙන්න මෙහෙම කරමු අපි. මෙන්න මෙහෙම කරමු. පොඩ්ඩක් ඒ ටික පොඩ්ඩක් note down කරගෙන ඉන්න. මොකද lost එකක් આવතින් අත්‍යවශ්‍ය දේවල්නේ. මෙන්න මේ ටික. පුතේ මෙන්න මේවා ලියා ගන්න මෙන්න මේක මුලින්ම ලියා ගන්න මේ වාක්‍ය දෙක. පුතේ මුකුත්ම මාතෘකාවක් දාන්න නැතුව නිකන් ලියලා කොටු හරි කරගමු අපි. පුතේ ඔයා තේරුම ලියා ගන්න පළවෙනි එකේ කළු පෑනක් මගේ පෙන්සිල් කේස් එකේ තිබ්බා. කළු පෑනක් මගේ පර්ස් එකේ තිබ්බා. කළු පෑනක් මගේ පර්ස් එකේ තිබ්බා. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය තේරුම ඔයාලා ළඟින් හරි කටුවට හරි කමන්නේ ඔයාලට දැන තේරෙන විදිහටයි ලියා ගන්න ඕනේ. ඊළඟ එකේ නිල් පෑන් දෙකක් තිබ්බා මගේ පර්ස් එකේ. නිල් පෑන් දෙකක් තිබ්බා මගේ පර්ස් එකේ. ටීචර් පොඩ්ඩක් ආයෙ මුල ඉඳන් කියන්න ඕලියන්නේ. හරි. පුතේ පළවෙනි වාක්‍ය තේරුම black pen was in my pencil case කියන්නේ කළු පෑනක් තිබ්බා මගේ පෙන්සිල් මොකද්ද පැන්සල් පෙට්ටියේ. ඒක දෙවෙනි එක තමයි පුතේ නිල් පෑන් දෙකක් තිබ්බා මගේ පැන්සල් පෙට්ටියේ. පුතේ ඒක ලියාගෙන ඊට යට තියෙන රෙඩ් කලර් එකකින් දෙකක් ලියා ගන්න. එයා වර්ස් කියලා තියෙන දෙකක්. හරි. There was a black එතකොට පුතේ there was a black pen කියන්නේ කළු පෑනක් තිබ්බා. ඊළඟ එකේ තේරුම නිල් පෑන් දෙකක් තිබ්බා. There was a black pen කියන්නේ කළු පෑනක් තිබ්බා. There were two blue pens කියන්නේ නිල් පෑන් දෙකක් තිබ්බා. ඊළඟට පුතේ black color එකෙන් තියෙන පැත්තක it had a black pen කියලා. ඒ හරියම. ඒ දෙකත් ලියා ගන්න.
ඒ දෙකේ තේරුමත් අරකම තමයි. කළු පෑනක් තිබ්බා නිල් පෑන් දෙකක් තිබ්බා. එකම වාක්‍ය තමයි ඔය මම 3 ආකාරයට කියලා දුන්නේ. ටීචර් යටම ලියන්න ඕනි. මොකද්ද පුතේ? මෙන්න මේ ටික විතරයි පුතේ ලියලා කළු තියෙන්න ඕන පාට මම. ලියලා තියෙන යට මෙන්න මේ ටික පුතේ මෙන්න මේක මේ උඩ ලියලා තියෙන්නේ මම. මෙන්න මේ උඩ ටික ඒව විතරයි තාම ලියන්න කිව්ව පුතේ. යට මුකුත් ලියන්න එපා. හරි. හරි. තේරුම අරකම තමයි. හරි. ඒ ටික පුතේ ඔයාලා තව දැන් මේ කොටු කරගන්න. ටික එකම අදහසනේ. එකම අදහස කියන ක්‍රම ටිකක් තියෙන්නේ. ඊළඟට පුතේ මේ ආයෙ මම මේ ග්‍රීන් කලර් එකකින් කොටු කරේ. ඒකත් ලියලා කොටු කරගන්න ඕන. මොකද නෝට් ලොස්ට් වල අනිවාර්යෙන් අපි ලියන දේවල්. පුතේ මම තව දෙයක් කියන්න හිටියේ. ඔයාලට අඟහරුවාදා ෆ්‍රී නම් 10 පන්තියේ ක්ලාස් එකකට ජොයින් වෙන්න. මොකද ඒකෙන් ඔයාලට බේසික් ටික අල්ලගන්න පුළුවන්. මම එතනත් මේ මුලින් ඉඳලා කියලා දෙනවා. ඔයාලා මට චුට්ටක් අද ප්‍රයිවට් මෙසේජ් එකක් දාන්න. හැබැයි ඒකට එනව නම් තමයි වටින්නේ. මම ඒකට ඔයාලට මේ ඒ ක්ලාස් එක ෆ්‍රී හදලා දෙන්නම්. ඒ නිසා පුතේ ඒකටත් එන්න බලන්න. ඒතර ඔයාලට ඒකිනුත් කීයද තියෙන්නේ? පුතේ ඒක තියෙන්නේ අඟහරුවාදා 6ට. හරි. ඔයාලට ක්ලාසස් හරි මොනවා හරි තියෙනවද දන්නේ නැහැ. චුට්ටක් බලන්නකෝ. අඟහරුවාදා 9ට තියෙන්නේ. 9ට නේද තියෙන්නේ. පොඩ්ඩක් පුතේ අමාරු වෙයි. චුට්ටක් බලන්න. මොකද ඔයාලට ඒකිනුත් මුල් දැන් ඔයාලට මුල දේවල් අමතකයිනේ පුතේ. එතනින් අපි මුල් ටික හදාගන්න ඕනේ. හරි මේ ග්‍රීන් කලර් එක ලිව්වනම් ඒකේ තේරුමත් ලියා ගන්න පුතේ. ඔයාට ඒක හම්බ වුණොතින් ඔයාට ඒක හම්බ වුණොතින් නැත්නම් වුණහොත් ඔයාට ඒක හම්බ වුණොතින් කරුණා කරලා ඒක ආපහු දෙන්න කාර්යාලයට. කරුණා කරලා ඒක ආපහු දෙන්න කාර්යාලයට. හරි. දැන් මේවා කියලා දීලා ලියන්නත් අමතකයි දන්නෙත් නැහැ. හරි පුතේ. දැන් මේ ලොස්ට් එක ලියන්න ඕන. හරිද? මම මේ උඩින් ලියපුවා එහෙම දැන් පොඩ්ඩක් මකනවා. හරි. පුතේ මේ ප්‍රශ්නේ ලියා ගන්න ඕන. ප්‍රශ්නේ නොලිය කරන්න එපා. මේකෙදි විතරක් ලියමු. ඊළඟ ඒ වගේදී ගැටලුවක් නැහැ. මේකෙදි පොඩ්ඩක් ලියමු. මේකෙදි පොඩ්ඩක් දෙකක් විතර ලියමු ප්‍රශ්න. මුලින්ම ප්‍රශ්නේ ලියා ගන්න. ඊට පස්සේ පුතේ උත්තරේ ලියනකොට මාතෘකාව විදියට මොකද දාන්න ඕන? lost කියලා. හරිනේ? එහෙම කරලා ලියන් යන්න බලන්න ඔයාලගේ lost එක. පුතේ ලියලා group එකට දාන්න. දැන් මම ලියන ක්‍රමය කියලා දීලා තියෙනවා. කමක් නෑ වැරදුනාට. මං කියපු තේරුණ දේන් උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයාලා WhatsApp එකට දැම්මට පස්සේ මම තීරණය කරන්නම් කාටද කොතනද තේරුනේ නැත්තේ කියලා. ඒක දැනගන්න පුතාලා ලියලා මට දාන්න. පටන් ගන්න පුතේ. ලියලා ඉවරෙච්ච ගමන් WhatsApp කරන්න.
පුතේ දන්න විදිහට කරන්නකො ලියන් යද්දි අමතක වෙන්නේ නැති මං කියපුවා සමහර ඒවා. කමක් නැහැ try කරන්න. මේක 2021 කරන්නේ. නෙත්පි පුතේ මොන හරි ඇහුවද? මේක 2021 එකක් නේ. පුතේ yes 2021 පුතේ. දැන් අපේ ළමයිලගේ පාස් පේපර්ස් තියෙනවනේ.
ඉවර වුණ ගමන් WhatsApp කරන්න. හරි මම ඔක්කොගෙම කියෙව්වා. අපේ නෙත්මි පුතේ ඔයා මේ ලියලා තියෙනවා හරි චුට්ටක් අර වාක්‍ය ඔයා බලන්න පුතේ මම ඔය බොයිස්ලා තුන්දෙනාගේ ටික මේ ගෲප් එකට දැන් ෆෝවර්ඩ් කරා. හරිද? බොයිස්ලා තුන්දෙනා ලියලා තියෙන්නේ අර එකම ඡේදයක් වගේනේ ලියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පුතේ ලොස්ට් එකක් ලියන්න යන්නේ ඒ වගේ. දැන් පුතාට ඒතර පුතා ලියපු එකේ අවුල තේරෙනවා ඇති. ඒක තේරුම් ගන්න තමයි මම ඔය තුන දාලා තියෙන්නේ ගෲප් එකට. ඊට පස්සේ නෙත්මි පුතේ ඔයා ඔයා මම දීපු දෙක විතරමයි ලියලා තියෙන්නේ. තේරුණාද? මං නිකන් කිව්වේ අලු පෑනයි රතු පෑනයි තියෙනවා කියලා. අපි ඊට වැඩිය දෙයක් කියන්න ඕන. එතකොට අපේ කවුද විහඟ පුතේ ඔයත් එහෙමයි ඊට වඩා දෙයක් කියන්න ඕන. මං නිකන් සාමාන්‍ය පුතේ කළු පෑනකුයි රතු නිල් පෑනකුයි තියෙනවා කිව්වට පස්සේ ඒක හරි මදිනේ. අපි ඊට වඩා දේවල් කියන්න ඕන. දැන් මේ ලියලා තියෙනවා අපේ හසිත් ලියලා තියෙනවා two red pens, locker key, money and eraser were in my pencil case. එතකොට එයා ගොඩක් දේවල් ඒකේ ලියලා තියෙනවා. එතකොට තමයි පුතේ ඒවා අඳුරගන්න ලේසි වෙන්නේ. ඊට පස්සේ අපේ චතුෂ ලියලා තියෙනවා බලන්න. අයා ඒකේ වැඩි එකක් දාලා තියෙනවා there was my class ID card.
අන්න ඒ වගේ පුතේ අර නිල් පෑනයි ඒකයි තියෙනවා කියනවට වඩා අපි ඒ දේ ඇඩ් කරන්නම ඕන. ඊට පස්සේ අපේ නෙත්මි පුතේ ඔයා දැන් I lost කියන එක ලියලා තියෙනවා. හරිද? දැන් මට නැති වුණා කියන එක ඔයා හරි. පුතේ your කියන එකට මයි දාලා හරියන්නේ නැහැ. ගැළපෙන විදිහටයි දාන්නේ. මේකේ කියන්නේ පුතේ ඔයාගේනේ. එහෙනම් නෙත්මි පුතේ උතන මයි කියලායි වෙනස් කරන්න දැන්. මෙතන you කියන එක I. එතන ඔබ කියලානේ තියෙන්නේ. එහෙනම් එයා මම කරා. මෙතන your ඔයාගේනේ තියෙන්නේ. එහෙනම් මේක මම නෙමෙයි කරන්න ඕන මගේ කියලා. ඊළඟ පුතේ I want to find it. ඔයා find if කියලා ලියලා තියෙන්නේ. අර ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. ඔයා තව ලියලා නෑ පුතේ. ඒක හම්බුනොත් ගෙනත් දෙන්න කියන කෑල්ලත් ඔයා ලියලා නෑ නෙත්නි. එතකොට ඒ කාරණාව අත්‍යවශ්‍ය කාරණාවක් පුතේ. එතකොට අපේ බොයිස් ලගේ එක ලියලා තියෙනවානේ. ඔව් ඒක ලියලා තියෙනවා. එතකොට නෙත්මි පුතේ ඔයාගේ අර පොඩි අඩුපාඩු ටිකක් තියෙන්නේ ඒ ටික හරි ගැස්සුවා නම් ඕකේ. හරි. හරි ඔන්න මම තව එකක් දෙනවා. මේක කැමති නම් ඉතින් ප්‍රශ්නේ ලියනවා නම් ඉතින් වඩාත් හොඳයි. ඒ වැරදි අඩුපාඩු දැන් අයින් කරලා මේක ලියන්න ඕන. පුළුවන් තරම් ප්‍රශ්නෙන් ගන්න අර ගොඩක්ම ගන්න පුළුවන් පුතේ. තමන්ගේ පැත්තට දාගන්න. ඊට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඇතුළත් වෙන්න ඕනි කරුණු ටික යටින් ලියනවා පුතේ. ප්‍රශ්න දෙන්න පුළුවන් හැම ක්‍රමයකම අපි ලියලා බලමු. පුතේ මේ වගේ නොදුන්නට ඒක නැති වෙච්ච දවස ඔයාලා දාන්නම ඕන. සාමාන්‍යයෙන් නැතිවීමක් ලියනවා කියන එක අවබෝධයෙන් ඒක කරන්න ඕන. හරි. චුට්ටක් අහගන්න. අමතක වෙයි වගේ නම් දැම්ම ලියා ගන්න ඕන. පුතේ මේකේ මේ කන්ටෙන්ට් කියලා දෙන්නෙත් මොකද්ද පුතේ? අර කලින් තිබ්බේ things කියලා ඒකේ තිබ්බ දේවල්. මේ කන්ටෙන්ට් කියලා දෙන්නෙත් මොනවද? බෑග් එකේ තිබ්බ දේවල්ම තමයි. දැම්ම නෝට් ඩවුන් කරගන්න. කන්ටෙන්ට් කියන්නේ ඒකේ තිබ්බ දේවල්. තිබ්බ දේවල් ලියන ක්‍රම කතා කරා අපි. දෙවෙනි එක බලන්න. A brief description about the bag. දැන් නැත්නම් දැම්ම ඔලුවට දාගන්න. පුතේ brief කියන්නේ කෙටි, description කියන්නේ පැහැදිලි කිරීම. කෙටි පැහැදිලි කිරීමක් කරන්නලු ඔයාගේ බෑග් එක ගැන.
පුතේ එහෙනම් මොකද කරන්නේ? අර අපි ලිව්ව නේද බෑග් එක හැටි මේ බෑග් එක අපි ලිව්ව නේද පෙන්සිල් කේස් එක රතු පාටයි. ඒක ලෙද එකක්. ඒකේ පොකට්ස් මෙච්චරක් තියෙනවා. අන්න ඒ වගේ තමයි දෙවෙනි එක. තුන්වෙනි එක අර කලින් වගේමයි කොහෙටද රිටර්න් කරන්නේ. හරි. ඕක ලියන්න පටන් ගමු. කන්ටෙන්ට් කියන්නේ ඒකේ තියෙන දේවල් දැනට කටුවට හරි කොහෙද පැත්තක ලියාගන්න. කන්ටෙන්ට් කියන්නේ තියෙන දේවල් ඊළඟට බෑග් එක ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඊළඟට ඒක රිටර්න් කරන්න කියන්න ඕන. පටන් ගන්න පුතේ. ටීචර් ඔය චතුෂ අහන්න පුතේ. ටීචර් එක පොඩ්ඩක් කැඩි කැඩි ඇහුනේ පොඩ්ඩයි කියනවද? හරි. පුතේ මේකේ කන්ටෙන්ට්. පළවෙනි එක මේ කන්ටෙන්ට් කියන්නේ පුතේ බෑග් එකේ තිබ්බ දේවල්. ඉස්සෙල්ලා පිළිවි things කියලා. පෑනක් තිබ්බා, පෑන මොනවා හරි මොබයිල් ෆෝන් එකක් තිබ්බා. නම්මනම් ටික තමයි මේකෙන් ලියන්න ඕනේ. හරිද? දෙවැනි එකේ බෑග් ගැන පැහැදිලි කරන්න. ඒ කියන්නේ පුතේ බෑග් එක රතු පාටයි. ඒකේ පොකට් දෙකක් තියෙනවා. ඒක ලෙදර් බෑග් එකක්. ඒකේ කී ටැග් එකක්. අනිකන් බෑග් එකේ හැඩය අත කාට හරි දැක්කොත් මේ බෑග් එකනේ කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න. ඒ වගේ. අන්තිම එක නම් පුතේ ඒක හම්බුනොත් දෙන්න කියලා. කොහෙටද තියන්නේ කියලා. හරිද චතුෂ? හරි ටීචර් thank you. හරි වෙල්කම්.
මට දැනට 3 දෙනෙක්ගේ හම්බ වුණා. අනේ ඔව් 3 දෙනෙක්ගේ. හසිත් පුතේ ඔයාගේ අ ඔයාගේ නෙමෙයි ඒක මන් දෙන්නේ 3 දෙනෙක් දාපු 3 දෙනෙක්ගේම කොහෙද දැක්කා. පුතේ අයිනම් ආ ගන්නවද? ඔතන you are කියලා නේද? you are not sure you නම් ආ. අයිනම් පුතේ අපි කවදාවත් ආ ගන්නවද? ජීවිතේට ආරක් තියනවද? නෑ අයිනම් ඈම් ගන්නෙ. එතකොට ඒකේ හසිත්ගේ එතන පොඩි මිස්ටේක් එකක් විතරයි තියෙන්නේ. එතකොට නෙත්මි පුතේ ඔයා it is a blue bag කියලා ලියලා තියෙන්නේ. ඊළඟට පුතේ ඔයා shipper දෙකකුයි වතුර බෝතලයකුයි තියෙනවා කියලානේ ලියන්න ඕන. ඔයා ඒක නිකම්ම ඔයා බලන්න ලියලා තියෙන වාක්‍ය පුතේ. two shipper දෙකයි වතුර බෝතලේ. ඒක සම්පූර්ණ වාක්‍යයක් ඔයා ලියලා නෑනේ පුතේ. එහෙනම් ඔයා ලියන්න ඕනේ two shipper and water bottle were in my bag. මගේ බෑග් එකේ තිබ්බා. ඔයාගෙත් අර I are කියලා ලියලා තියෙනවා. හරි. තව කවුරු හරි විහඟ වෙන්න ඕන. මණී කියලා දාලා තිබ්බ පුතේ. අපි සල්ලි වලට දාන්නේ නෑ පුතේ. නෑ හරි චතුෂ. ඔයා හරියටම ලියලා තියෙනවා. කිසි අවුලක් නෑ. ඒතර මං හිතන්නේ මං හැමෝගෙම කිව්වනේ. ඔව්. 4 දෙනාගෙම අඩුපාඩු තිබ්බේවා කිව්වා. බලන්න චතුෂ විතරයි I am කියලා දාලා තිබ්බේ පුතේ. එතකොට අනිත් අය හරි. දැන් පුතේ අපි ලියමු found එකක්. අර විදිහම තමයි. found එකක් කියන්නේ පුතේ හමුවීමක්නේ. ඔය විදිහම තමයි වෙනස් වෙන්නේ මොකද්ද? නැති වුණා කියනවා වෙනුවට හම්බ වුණා කියලා දාන්නයි තියෙන්නේ. හරිද? එතකොට පුතේ අපි පටන් ගන්න ඕනේ මොකක් කියලාද? found කියලා. ඉස්සර නැතිවීමක් කියලා lost නේ ලිව්වේ. දැන් ලියන්න ඕනි අපි found එකක් කියලා. හරි බලමු. වතුර ගත්තද? නේ.
පුතේ දැන් මේකෙදී දැන් ස්ථානයක් කියන්න බෑනේ. එතකොට ඔයාලා ලියන්නේ if you find ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඕනව හොයාගත්තොතින් කොහොමද ඔයාව contact කරන්නේ? ඒක නම් කෙලින්ම ලියන්න පුළුවන් ඔයාට. මේ please contact me. ඕක නම් ඉතින් අර මේ ඔයාට හම්බුනොත් ගගා if වලින් ලියන්න දෙයක් නැහැ. ඔයාට ලියන්න පුළුවන් මේ if you are the owner. ඔයා owner නම්. අපි මෙහෙම ලියමු if you are the owner please call me. මම මේ side එකෙන් එක ලියලා පෙන්නන්නම්. if you are the owner. ඔයා owner නම්. owner නම් please call me වගේ එකක් දාන්න පුළුවන් පුතේ. පටන් ගන්න එක ලියන්න. ටී තාපරක් කියදන්න පුළුවන් කැඩි කැඩි වගේ හුන. හරි. පුතේ මේක මම මේ අන්තිම එක කියන්නේ අන්තිම එකේ කියන්නේ අර අපි අන්තිම එකේ අනිත් ඒවා ලිව්වා නේද මේ ඔයාට හම්බුනොත් මට නැවත දෙන්න කියලා. ඉතින් මේක එහෙම එකක් නෑනේ පුතේ. මේක ඔයාට හම්බුණා ඔයා යාට දෙන්නයි ඕන. එතකොට ඔයා ලියන්න පුළුවන් මම මේ උඩින් ලිව්වේ මේ if you are the owner. ඔයා අයිතිකාරයා නම් ඔයාට ලියන්න පුළුවන් ඔකට වාක්‍ය සෙට් කරන්න පුළුවන් කරුණා කරලා මට කෝල් කරන්න. please call me. එහෙම එකක් ලියන්න පුළුවන්. ඔයා අයිතිකාරයා නම් please call me කියලා නම්බර් එකක් ඇඩ් කරන්නත් පුළුවන්. මම මේ අන්තිම කෑල්ලට උත්තරේ ලියන විදිහ කිව්වේ පුතේ.
හසිත් පුතේ ඔයාගේ ටික හරි පොඩ්ඩක් වරද්දලා තියෙනවා මේ I found I found මේ මොකද්ද I found was last Monday කියන්න බෑ. අතන was ගත්තේ මොකද්ද බලන්නකෝ. It was එකනේ ගත්තේ. It was lost. එහෙම වුණා නම් අපි was ගන්න එක හරි. දැන් ඔතන කතෘ I sub මේ verb එක found ඊට පස්සේ ආයෙ was දාන්න බෑ. මොකද was කියන්නේත් verb එකක්නේ. එහෙනම් I found last Monday. අන්න එහෙමයි එන්න ඕන. back cover කියද්දි COVER call කියද්දි CALL ඒ අරින්න හරි. It is a iPhone කියන්න බෑ. It is an ඒ අරින්න ඉතුරු ටික හරි. net me ඔයා අර ටික ලියලා තියෙනවා හරි පුතේ. ඔයා එතකොට ඕකේ තව ලියන්න ඕන ඔයා පැහැදිලි කිරීමක් කරලා නැහනේ. ඔය ෆෝන් එක ගැන මොකක් හරි පැහැදිලි කිරීමක් කරන්න. It has a red back cover. ඒකේ රතු පාට back cover එකක් තියෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ වර්ගය කියන්න පුළුවන් මොකක් හරි ওই වර්ගයක්. It is a Nokia phone. අන්න ඒ වගේ මොකක් හරි වර්ගයක් කියන්න. ඒක තමයි brief description කියලා අහන්නේ. ඒ වගේ පොඩි දෙයක් ඔයා ඔතෙන්ට ඇඩ් කරා නම් හරි පුතේ අනිත් ටික ඔක්කොම correct. ඔයා හැබැයි පුතේ මේ found කියලා ලියලා තියෙන්නේ ප්‍රශ්නය උඩ නෙමෙයි found කියලා ලියන්න ඕන. අර අපි ලියන තැනයි ඒ ටික හදන්න. හරි චතුෂ් ඔයාගේ කී අවුලක් නෑ අර මේ it is an apple phone වෙන්න ඕන එච්චරයි. තව එක්කෙනයි දාන්නේ මම හිතන්නේ විහඟ. හරි ටීචර්.
විහඟ පුතේ ඔයා ලියන ගමන්ද තාම? ඔව් ටීචර්. හා හිමින් ලියලා දාන්නකෝ. හරි. පුතේ අපි මේ වැඩේ ඉවර කරලා හෝම්වර්ක් ටිකක් දීලා ඉවර කරමු නැත්නම්. මොකද ලෙසන් එක ඔయిత වඩා තව කරන්න ගියොත් ඔයාලා පටලව ගන්නවා. හරි විහඟ. එතකොට ඔයත් ලියලා තියෙන එකේ අවුලක් නැහැ. ඒක චුට්ටක් අර මේ it's a blue color back cover පොඩ්ඩක් අර ඔයාලා දන්න ඕන සාමාන්‍ය බෝයිස්ලා ෆෝන් ගැන දන්නව නේද? අන්න ඒ වගේ අර මොකක් හරි එකක් තිබුණනම් හරි. තව කියන්න පුළුවන් නේද පුතේ ෆෝන් සම්බන්ධව කියද්දී ඒකේ කාගේ හරි ෆොටෝ එකක් තිබ්බා. මොකද වෙඩින් ෆොටෝ එකක්. අන්න ඒ වගේ දේවලුත් කියන්න පුරුදු වෙන්න. හරි. පුතේ ඔන්න හෝම්වර්ක්. මොකද ඕන්ට වඩා ඔන්න පුතේ අපි 6 වෙනි දැන් කතා කරලා තියෙන තුනක්. නෝටිසස් කතා කරලා තියෙනවා, නෝට් කතා කරා, ලොස්ට් කතා කරා, ෆවුන්ඩ් කතා කරලා තියෙනවා. අපිට දැනට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ තව අනවුස්මන්ට් කතා කරන්න තියෙනවා අපිට තව. ඊට අමතරව පොඩි රිපෝට් එකක් ගැනත් කතා කරන්න තියෙනවා දෙකයි. එතකොට ඔන්න 6 වෙනි ප්‍රශ්නේ ඔක්කොම අපි කම්ප්ලීට් කරලා තියෙන්නේ. එතකොට ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. තේරුණා නේද? ඔන්න අපි දැන් ඒ ගැන කතා කරලා තියෙන්නේ. පුතේ හෝම්වර්ක් එක තමයි මං හිතනවා ඔයාලගේ මේ පාස් පේපර්ස් නම් තියෙනවද දන්නේ නැහැ. මට මතක නැහැනේ ලොස්ට් එකක් තව ඇවිල්ලා තිබ්බ 2000
11ද මන්ද බලමු පොඩ්ඩක්. මට හරියට ෂුවර් නෑ මොන අවුරුද්දේ ඇවිල්ලා තිබ්බේ කියලා. එහෙම වුණොත් පුතේ මං ඊය එක චුට්ටක් බලලා කියන්නම්. මට හරියට මතක නැහැ මොන අවුරුද්දේද තිබ්බේ කියලා. ම්ම්. මට මතක නෑ පුතේ. හරි. පුතේ අහගන්න ඕන. ඔයාලා කරන්න ඕන. අපි කරලා නම් ඒවා කරන්න එපා. කරේ නැත්තම්. මෙන්න මේ මම කියන ටීචර් ඔව් පුතේ 2013 ඇවිල්ලා තියෙනවා ටීචර්. 13 ද පුතේ තියෙන්නේ ලොස්ට් එක. ඔව් ඉන්දියා. ටීචර්. එහෙනම් පුතේ 13 පුතේ ඔයාලා මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ගෲප් එකට දානවද මං ගාව තියෙන මේ පේපර් එකේ ආන්සර් ෂීට් එකක්ද මන්ද තියෙන්නේ. ඒක දාන්න පුතේ ගෲප් එකට. ඊට පස්සේ බලන්න පුතේ ඔයා ළඟ තියෙන ඒ වගේ 2017 තියෙනවා මේ 2017 18 අවුරුදු දෙකේ තියෙනවා නෝටිසස්. හරිද? පුතේ ඔයාලා ළඟ දැනට පාස් පේපර්ස් තියෙනව නේද? විහඟ පුතා ගාව තියෙනවා, නෙත්මි ගාව තියෙනවා. හසිත් චතූෂ තියෙනව නේද පාස් පේපර්? ඔව් හරි. එහෙනම් හරිද දැනට කටුවට ලියා ගන්න 2017 2018 2020 ඔය තුනම කරන්න ඕන. හරිද ඊට පස්සේ 2013 ලොස්ට් එකක් තියෙනවා ඒකත් ලියන්න ඕන. ඊට පස්සේ ඉන්න ගමන් ඒ ටික ලියන්න පුතේ. පුතේ වැඩ වැඩි කියලා හිතන්න එපා. දැන් තමයි ඔයාලා වැඩ කරන්න ඕන කාලේ. නැත්තම් ඔයාලට ওই ටික මිස් වෙනවා. හරි. ඊළඟට පුතේ 2010 තියෙනවා ඇති කියලා හිතෙනවා. එක්කෙනෙක් ගාව හරි තියෙනවා නම් ගෲප් එකට දාන්න. නැත්තම් කියන්න. විහඟ ගාව තියෙනවද පුතේ? නෑ ටීචර්. නෑනේ හරි. එහෙනම් පුතේ මම ෆොටෝ එකක් ගහලා දාන්න. මෙතන දැන් අර කලින් ඔන්න ලොස්ට් එකක් තියෙනවා. හෝම්වර්ක් වලට ලොස්ට් එකක් තියෙනවා. මං හිතන්නේ නෝටිසස් 3ක් විතර ඇති. ඊළඟට මෙතන තියෙනවා නෝට් එකක්. මේ නෝට් එකට ඔයාලා රිප්ලයි එකක් තමයි පුතේ ලියලා දාන්න ඕන. හරිද? එතකොට ප්‍රශ්න ලියන්න යන්න එපා පුතේ. කිසිම දෙයක ඔයාලා ප්‍රශ්න ලියන්න යන්න එපා. ඔයාලා පේපර් එකේ ඉයර් එක දාන්නකෝ. ඒ හොඳටම ඇති. ඔයා පේපර් එකේ ඉයර් එක දාලා ඒ වැඩේ කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. වැඩ ගොඩක් බව ඇත්ත. හැබැයි කරන්න ඕන. කරන තරමට තමයි ඔයාලට ඒකේ රිසල්ට් එක ලැබෙන්නේ. මොකද පුතේ ලේසියෙන්ම ලකුණු 5ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. ඔයාලා හැම වෙලේම හොඳට අවධානය දෙන්න ඕනි part 1 එකට. පුතේ part 2 අමාරුයි. සහ ඒක කම්ප්ලෙක්ස්. ඒ නිසා අපි ඒකට මහන්සි වෙන්න ඕනිනේ ගොඩක්. හැබැයි part 1 එකේ පුතේ මේ ට්‍රික් එකෙන් මෙන්න මේ ප්‍රශ්නේ කොට දාගෙන යන්න පුළුවන්. ඊළඟට අපිට පොඩි පැරග්‍රාෆ් එකක් ලියන්න පුළුවන් නේ. ඒකිනුත් ඒක හරි. ඊළඟට ඡේදයෙන් බලලා උත්තර ලියන්න තියෙන්නේ. අපි මේ වගේ ප්‍රශ්නත් එක දිගට කතා කරගෙන යමු. එතකොට ඔයාලට ඕන තරම් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. මොකද පුතේ මේ යන්නේ මැයි මාසයේ. තව අපි බැලුවොත් මාස 6ක් විතර සාමාන්‍යයෙන් ජැනුවරි මට මතක විදිහට දවස මතක නැහැ කොහොම හරි ජනවාරි මාසේ එක්සෑම් පටන් ගන්නවා ඔයාලට. ඒ නිසා අපි හරියටම වැඩ කරන්න ඕන. මොකද ඉංග්ලිෂ් නැතුව බෑ. ඉංග්ලිෂ් මැත්ස් කියන්නේ අනිවාර්යම සබ්ජෙක්ට් නේ. එතකොට ඔයාලා ඉංග්ලිෂ් දැන් අතෑරලා හිටියේ නම් දැන් දැනටමත් ඔයාලට කාලේ ඇති. මං කැමතියි ඔයාලා ගහරුවාද තියෙන ගහරුවාද 6ට ඔව් 6 හෝ 6:30 මං හරියට ඒක බලලා කියන්නම්. ඔයාලා ඒ ක්ලාස් එකට ජොයින් වෙනවා නම්
චුට්ටක් බලන්න වෙන ක්ලාසස් සමහරලාට රෑ නැතිව තියෙනවනේ. පොඩ්ඩක් පුතේ එන්න අඩුම පොඩ්ඩක් මුල ටික හරි අහගෙන ඉන්න බලන්නකෝ. සාමාන්‍යයෙන් එයාලටත් මම මුල ඉඳලම හැමදේම කියලා දෙනවා පුතේ. ඒතර ඔයාලටත් එතනින් මුල අහුවෙනවනේ. ඒතර හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන්. හරි. හසිත් පුතේ අද කියලා දීපු පාඩමේ ගැටලු තියෙනවද? හසිත්, ඉහඟ, චතුෂ, නෙත්මි. නෑ නෑ ටීචර්. ටීචර්. එතකොට නෙත්මි පුතේ මට ඔයාගේ අහුවෙච්ච දේ තමා ඔයාට සමහර වාක්‍ය ලියා ගන්න අමාරුයි. ඒත් ඔය අර සමහර පොඩි ඒවත් වරද්දන නිසායි මම මේ කතාව කියන්නේ. පුතේ ඔයා අනිවාර්යෙන්ම 10 එකට එන්නම try කරන්න. මොකද තමන් ඉන්න තැන තමන්ට තේරෙනවානේ. දැන් මෙතනට මං ඔයාලා හැමෝටම පුළුවන් බැරි කවුරුත් නැහැනේ. ඒකයි ප්‍රශ්නේ. බැරිම කෙනෙක් දැන් අපිට ඔය දැන් සමහර ළමයි ඉන්නව පුතේ ඇල්ෆබෙට් එකත් බැරි අය ඉන්නෝනේ සමහර. එහෙම අය නෙමෙයිනේ ඔයාලා. ඔයාලට දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අපරාධය උතනින් නතර කරන්නේ. හරි. එහෙනම් හෝම්වර්ක් ටික කරන්න පුතේ හෝම්වර්ක් කරලා දාන්න. ගෲප් එකට දාන්න නැත්නම් මට පර්සනලි හරි දාන්න. මම එතකොට බලන්නම්. තමන් ඔයාලට පුළුවන් නම් පුතේ පේපර් කර කර හරි කමන්නේ මට දාන්න. එතන මට ඔයාලත් එක්ක ඒ ටික බලන්න පුළුවන් කතා කරන්න පුළුවන්. නිසා තමන්ගේ අතේ තමා වැඩේ තියෙන්නේ. දැන් කොහොමත් කට්ටිය එකතු වෙලා මේක කරනවට වඩා තමන් තනියම කරලා දාන්න. දැන් පුතේ ඕන නම් ඔයාලට පුළුවන් අවුරුදු 10ක් තෝරගත්ත. අවුරුදු ඔයාලගේ තියෙන පාස් පොත අරගෙන ඒකේ තියෙනවනේ ඔයාලගේ සමහර ඒ වගේ අවුරුදු 10 11 තියෙනවනේ. වෙනම පොතක් අරගෙන ඔක්කොම නෝටිස් ටික වෙනම ලියාගෙන යනවා. අවුරුදු ටිකේ. ලොස් ටික වෙනම ලියාගෙන යනවා. ඊට රිප්ලයි නෝට් වෙනම ලියාගෙන යනවා. අන්න ඒ වගේ මේ ප්‍රශ්න ඉවරක. එතකොට ආයෙ ඔයාට මේ ප්‍රශ්න අමාරු වෙන්නේ නැහැ. මොකද ඔයා අවුරුදු 10ක 15ක විතර කරලානේ. ඒ වගේම තමයි ඡේද ප්‍රශ්න. අවුරුදු 10ක විතර ඡේද ප්‍රශ්න කරන්න පුළුවන්. පැරග්‍රාෆ් ලියන්න පුළුවන් අවුරුදු 10ක විතර. එතකොට ලියන්න ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට අර ඒක ප්‍රැක්ටිස් වෙනවනේ. ඒ නිසා ඒ වගේ වැඩ කරන්න. හරි. එහෙනම් පුතේ අපි ක්ලාස් එක එන්ඩ් කරමු. හැමෝටම good night good සරණයි. Good night, teacher. ටීචර්. Good night. Good night, teacher. Night.